Hello. ටිකට් ගන්න තමයි යන්නේ. ටිකට් ගන්න මේ ටිකට් අරගෙන තියෙන්නේ. හෙලෝ මේ කවුද? ඉතින් ඉස්සරහා ටිකට් කවුන්ටර් එක තියෙනවා. හරි අපිට මැප් එකත් හම්බ වෙලා තියෙන්නේ. ප්ලේන් යනවා ඇතුළට. ඊළඟ වීදුරු හිම වහගෙන යන්න කියලා අපිට ලැබිලා තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන්ස්. දැන් දිනවා ගේට් එකක්. ඒක කරහා තමයි අපිට යන්න තියෙන්නේ. දැන් ටිකක් ජුරාසික් පාක් එකකට එන්ටර් වෙනවා වගේ තමයි දැන් තියෙන්නේ. Park and they are always not responsible for the damage to vehicle or person. However, cost is accepted. අතින් චීටා කෙනෙක් හිටියා. හරි තාම ඉන්නවා. එයා බලන් ඉන්නවා මේ පැත්ත. චීටා කෙනෙක් ඉන්නවා පස්සේ. එයා ෆොටෝ එකකට හිටලා. සම ලස්සන ෆොටෝ එකක් ගත්තා ගියා. ඔය බෙදරට කවරලා පොඩි වීඩියෝ එකක් ගහගමු වගේ. වව්. අනේ ඉතින් ගත්ත මම කනුවට කවරලා පොඩි. කැමරා තුනකින් වැඩ කරනවා පේනවද මේක මෙතන? මේක මෙතන තව එකක් S2 තියෙනවා. දැන් අපි සිංහයෝ ඉන්න කොටසට තමයි ඇතුල් වෙන්නේ. අර ඉස්සරහා ගේල් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අපිටම දෙනවා keep windows closed. අනිවාර්යයෙන් මේ වගේ තැනක යනකොට ජනේල් දොරවල් වහගෙන යන්න සිංහයෝ ඉන්නව පේනවා ඇත. කො? ගෙලින්ම යන්නකො ගිහිල්ලා වංගුව ගත්තාම ඉන්නවා අර ගල උඩ. සුදිය බබලි ඉන්නවා. එයා ආපත් ඉන්නකොට පොඩ්ඩක් මෙහෙට මූව් වෙන්න යනවා. එයාගේ ෆොටෝ එකක් ගන්න නම්. වාට වා එහෙට මෙහෙට මූව් වෙවි ගන්න. වැලිය අවරක් කරන් ගැහුවානේ මට. සිරාවට. අපි එකක් දාමු YouTube එකේ දැන් ඔන්න දෙයිවල සුවේ ගෙදිච්ච ඇත්ත කතාවක් තමයි මේ කියන්නේ. නෑ සීරියස්ලි මම මචං 6 වසර 7 වසර වගේ. අපි ගිහිල්ලා මේ බැබුන්ගේ මේක ඉස්සරහින් දෙන උඩ රැවටු මෙහෙම කරා මොකක් හරි කරා. ඊට පස්සේ වැලිය අවරක් කරන් ගැහුවා. එනේ
ඌටත් පොඩි මන්තර කුරුකම් හැකියාවක් තියෙනවා බැබුන්ට උත් වැඩිමක් කරන් ගහලා අලිත් ඉන්නවා මේකනේ. ඔව් මේක ඉන්නවා අලි එක අහුවෙන්න මගේ ඉතින් ට්‍රෙන් එක යද්දි. ඔව් අලියකට වැවිදන් එන්න තියෙනවා පොලිමයි මෙතන යනවා බැබුන් කෙනෙක් ඇවිදගෙන ඊවන සෙට් එක මුල් වුණා. අන්න දුණු ඔනේ ජෙට් පාර බැඳ ඉවරයි නේද? තව ඉන්න වයින් එක්කෙනෙක්. මේ පිටිපස්සේ යනවා අරගෙන යනවා යටින් යනවා. මම නැත්තම් ටික මුන්ටි ගිහින් ඉවරනවා. ඉන්න නැග්ගා ඔන්නලට ඔන්නලට තට්ටු කරනවද කියලා. ඒක මාර සීන් එකයි. මොරු ඩෙල්ලකම. ඒක රෙකෝඩ් නුවත් දන්නේ ගියා. ආරෝඩේ ඉන්නවද දන්නේ. ඒක කරන් ඇවිත් දන්නේ ගෙදරට බලන්න ඉන්න පාර අවහිර කරමින් දැන් ටික ටික මේ පැත්තට ඇවිදන් එනවා ඔය කෙටුවා ඉදුරට කොටනවා ඔව් එහෙම තමයි. කතරගම අලි වගේ තමයි. මෙන්න මෙයා එනවා මෙන්න මෙයා අපි ගාවට එනවා. අම්මට සීරි. අපි දැන් පෙස්පර ප්‍රසාදයට ලක්ින්න ඉතාම ආසන්නයි අපි වට කරලා තියෙන්නේ. දැන් ගැලවීමක් නැහැ නෝ මේවා මෙන්න මිනිමතු ඕන එකක් කොහොමද? අන්දරියක් නේ මොකක් වෙදේ ගන්න දන්නේවා? ඔව් මේ වගේ අමක් කියන්නේ මේක මොකද බලාපොරොත්තු වෙන්නේ මේ අනිත් එක නැත්නම් අනිත් එක්කෙනා අනිත් පැත්තෙන් එන්න හදන්නේ ඊට පස්සේ කීනවද? දැන් විදිනා මේ පැත්තෙන් මෙයා මොනවා කරයිද කියලා ඩබල් ටැක් එකක් පැත්තෙන් යද්ද පැත්තකින් අපි ෆ්ලෑන්ක් දෙකෙන්ම ඇවිල්ලා අපි වට කරලා තියෙන්නේ පැස් බලාලා. හායි මේ පැත්තෙන් එයා අර පැත්තෙන් එයා ගහනවා. හලෝ කතරගම ගිහිල්ලා අලියෙක් ගෙව්වා. ඒ භාෂාවනේ. A few moments later. උට කැඩලාද? වාහන වලටම ගහන්න. යාට මේ වෙලේ මොකද්ද කියන්නේ හිතෙන්නේ? අලි ගෙව්ව බේරුණා. දැන් පැස්පර් එක ගහලා මැරෙන්න යන්නේ. 2000 years later. දැන් අතන ඉන්නවා රයිනෝසිරස්ලා.
මේවා CV දාලා දිනවා මෙතනට So, අපි මම නියම ජොබ් එකේ කරලා තේවා හැබැයි මොකක් හරි ඇටැක් එකක් ඒකේ ඉන්නවා රෙඩ් කෑන් ගරූස්ලා ඒගොල්ලෝ වෙනම කොටු කරලා තියෙන්නේ මෙතන පනින වෙඩින්ද වෙන්න පුළුවන් ඇමරිකන් පැත්තට ට්‍රම්ප් එහෙම ඉන්නවා කියලා ලංච් එකක් අරන් යන්නේ එතන බයිසන්ලා ටිකක් දැන් පාර හරස් කරගෙන තව කට්ටිය එනවා මට කරලා දෙන්න දැන් අපිට ඔව් කලින් මොනවද කිව්වනේ අපිට කිව්වේ නෝහගේ ඉතින් සෆාරි එක ඇතුළේදී අපිට පොඩි අනපේක්ෂිත අවස්ථාවල් මුහුණ දෙන්නලා තින් දැන් බයිසන්ලා ටිකක් අපේ පාර හරස් කරන් ඉන්නවා අපි විතරක් නෙමෙයි දැන් වාහන ගොඩකට යන්න බැරුව ඉන්නේ වාහන 3ක් ඉරලා තියෙනවා මේ ට්‍රැෆික් එකේ අපි වෙනවා පැත්තෙන් දාලා මේකේ වාහනයක් එනවා මේ අපි බේර ගන්න ඔව් අපි බේර ගන්න මේ පාර ක්ලියර් කරලා දී සමහර විට ඒගොල්ලෝ ඔන්න එනවා පැත්තෙන් නියමයි ඇන්ටි thank you සෆාරි ඉවරකට අපි තුලින් පයින් ඇතුලේ විතර බලන්න පුළුවන් බෝට් රයිඩ්ස් තියෙනවා ට්‍රේන් රයිඩ්ස් තියෙනවා සීතලයි ඈ ඒ ටිකට තමයි දැන් යන්න තියෙනවා ගේට් එක What did happen to the last 10? ෆොටෝ සෙෂන් එකක් යන්නේ මේ වෙලාවේ ඉතින් කැමරා ගත්තම කැමරා එකෙන් ෆොටෝ ගන්නවා කැමරා එක අරගෙනත් ෆොටෝ ගන්නවා ළඟටත් ෆොටෝ ඒක සාමාන්‍ය වෙන දෙයක් අනිවාර්යෙන් හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් ලස්සන දාන්න පුළුවන් ඉතින් ඒක ඉතින් ඊළඟ watch the monkeys එතන තියෙන රෙස්ටුරන්ට් කීපයක් ඇල්ලක් දැන් නැහැ මේ වෙලාවේ පීසා තියෙනවා ඕනේද පීසා ඕනේද පීසා හදන අයියා තමයි මම ඒක යම මේකද I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. මේක වොෂ්රූම් එකේ මේල් ෆීමේල් එකකින් ලයනස් කියලා මේ වගේ සිංහෙක් මම මොකයි කාටුන් එකක දෙකක් දිනවා පොඩි කාලේ මොකද මතක හරියටම දැන් කෑම ඕඩර් කරලා තියෙන කෑම එනකන් ඉන්නේ අපි ඊට පස්සේ කාලා ඉතින් ටික ඇවිදින්න යනවා කැනඩාවේ ආවම ප්‍රධාන ආහාරය චිකනුයි පහිප්පුයි එක්වල අපි ගමනක් කියලා අපි ගමනක් කියලා කන්න ගන්නේ චිකනුයි අලයි මොන ජීවිතද මම මේවා You gave me the soul I have today. Without you, I never could have moved away. But now I seek what you teach. I do believe I always should have stayed. Yeah. Is this සෆාරි එක බලන්න ඕනේ. I'm pleased to be your guide as we tour around Water Safari Lake. man? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours.
blessings come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. මොකද හිතන්නේ බෝට් සෆාරියක් ගැන කියන්න බලන්න අදහස්. ඇත්තටම මෙහෙමයි මචං. මේ වල මෙහෙමදී සෆාරිය ඉවරයි. බෝට පාක් එකේ මේ වෙලාවේ වහලා වතුරනේ. washroom මොකද ට්‍රේන් ladies washroom Alison Burgers. ආදින් ප්‍රසන්ටේෂන් සර් මේ ෂෝස් ටික 12 2 4 නෙවෙලාගේ 1:55 දෙක එක බලන්න යමු එහෙනම්. දෙකේ ෂෝ එක බලන්න පෙරට් එක. ඔව්. එල්ලේ තියෙන පෙරට් ෂෝ එක බලන්න. Life changes, just open the door. One thing certain, I'll always be yours. Is this really happening? I can't believe it's true. He's hoping. 3, 2, 1, take off. Now watch as he fans that tail for the brakes. දැන් අපි දැන් පෙරට් ෂෝ එක බලලා තියෙන මොකද කියන්නේ අයිඩියාස් කියන්න බෑ නේ කියන්නේ. ඒ ගන්න ලස්සන. මේකත් ඉන්නවා මේ කුස්සෝ යාදි. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure, but one day I'll be yours. Hey guys, you want to go over now to the next one? And I'll be in Titus as well. You got it, Tyler. කුස්සන්ගේ ෂෝ එකක් තිබුණා ඒක ගැනත් කියවද අදහස් කියන්නේ. ඇත්තටම කියනවා නම් කුකුස්ස තමයි මල්ලි ජීවිතේ. කුස්සෝ සහ බකමුණෝ බහුලීද කතාවක්. කුස්සෙක්ගේ ඇස් වගේ මොකද? මොන කතාවක් තියෙනවනේ. දැන් තව ෂෝ එකක් තියෙනවා Wild Wonders කියලා. අපි යන්නේ ඒකට. ලංකාවේ ඒෂියන් එක තමයි. එතන ඉන්නවා ඒෂියන් එලිෆන්ට්ස්ලා. හැබැයි මේගොල්ලෝ ලංකාවේ කට්ටිය යන්නේ මේගොල්ලෝ මම හිතන්නේ බුරුමේ හරි කොහේ ඒ වගේ පැත්තෙන් එනවා සෙට් එක. ඒක කාලෙකින් හරියට දැක්කා. අපි කෝච්චියට යන්න හදන්නේ. කෝච්චිය ටිකක් අද්දන්න කලින් දාලා යන්න ඕනේ. කෝච්චිය ටිකක් ගත්තා. ටිකක් ඕනේ.
Breaker. All aboard! අපි යනවා බදුලු කුමාරියේ. North America's most successful breeding programs for this endangered species. Seems that we අන්නෝන්ට හැමිකටම ගියා දැන් අපි ආපහු යන්න ගිය විදිහට තමයි. ඉතින් ගමනේ වේලා වාදුව ඉච්චිදේවල් ගැන මොකද කියන්නේ? දහස් ප්‍රකාශ කරන්න බෑ නේද? කරමු සතුටුයි. හොඳයි. අද ලෝක ළමා දිනේ දවසේ අපිට ළමයි වගේ මේ සතුටක් ලබන්න පුළුවන් එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. එක්සිට් වෙන්න යන්නේ. ගමන ඉවරයි අද. ලයන් සෆාරිකින් ඔන්න එක්සිට් වුණා දැන්. විනාඩි 37ක් තියෙනවා යන්න අපිට. ඉතින් සාර්ථක ගමනකින් පස්සේ ඔන්න අද වීඩියෝ එකත් මේ විදිහට ඉවර කරනවා. ඉතින් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ගහලා තියන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපෝ හම්බෙමු. over and out.